ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගෙනල්ලා තියෙන්නේ අපි අද වීඩියෝ එකකින් යන්නේ ඩයිසර් එකට. ඒ කියන්නේ යෙන්සිය කඩේකට. එහෙනම් අපි ගිහින් බලමු කොහොමද කියලා. මගේ බයිසිකලේ මෙතන පාක් කරා අපි ඇතුළට ගිහින් බලමු කොහොමද කියලා. ඩයිසර් කියන්නේ මේකේ අපිට ගොඩක් අයිටම් තියෙනවා යෙන්සියට ගන්න. අපි බලමු ගිහලා මොනවද තියෙන අයිටම් කියලා. අපිට යන්න වෙනවා උඩ තට්ටුවට. මේක උඩ තට්ටුවේ තමයි ඩයිසර් එක තියෙන්නේ. අපි යන්න උඩ තට්ටුවට. ඔයාලා බලා ගන්න පුළුවන් මේ තියෙන ඩයිසර් එක. ඒකේ ගොඩක් අයිටම් තියෙනවා අපිට 100ට ගන්න. අපි ඉතින් ගිහලා බලමුකෝ මොනවද තියෙන අයිටම් කියලා. මේ කැල්කියුලේටර්ස් මේක නම් 330ක් වෙනවා. මේකේ සමහරක් අයිටම් තියෙන පොට්ටක් ගන්න. ඉතින් 100 එකකින් වගේ පොට්ටක් වැඩි වෙනවා. ඒ වුණාම මේ තියෙන ගොඩක් අයිටම් මට 100ට ගන්න බෑ. ටූල්ස් ඒරියා එකට ගිහලා මෙන්න මෙතන තියෙන ඔක්කොම අයිටම් yen 100යි. මේ ටික විතර yen 330ක් වෙනවා. අනිත් ඒවා නම් yen 100ට අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේක් අපිට yen 100ට ගන්න පුළුවන්. මෙන්න මේකයි yen 100යි.やっぱどっかでみんなダイソー行くからかぶっちゃうかもなって思っちゃうんですけど、種類があんのよ、めちゃくちゃ。だからかぶらないの。そう、いろんな種類があるから。ありがとうございます、本当に。今日ご紹介したアイテムは品切れになることもありますので、ぜひ早めにチェックしてください。そしてベーシックで洗練された日用品を扱うスタンダードプロダクトと大人可愛いをご発信していますので、අපි බලමු සපත්තු කොහොමද කියලා. ඒවා 300ක් වෙනවා ඒවා නම්. මේ කාවට් එකත් yen 300යි.
ඔයාලා ඉතින් මේ වගේ පොතක් වුණත් මේ වගේ පොත් වුණත් yen 100ට ගන්න පුළුවන්. මේ ඔක්කොම yen 100යි. මේ අයිටමත් මේ ෆයිල් කවර ගොඩක් දේවල් ඒවත් 100යි. මේ වගේ බෑග් එකත් 100යි. මේ බැටරි අයිටමුත් 100ට අපිට ගන්න පුළුවන් සමහරක් ඒවා. මේ ගොඩක් ඒවා 100යි. එතන තියෙන ඒවා මේ තියෙන ගොඩක් අයිටමුත් අපිට 100ට ගන්න පුළුවන්. දැන් ඉතින් සෑහෙන අයිටම් ප්‍රමාණයක් තියෙනවා 100ට ගන්න පුළුවන් ඒවා. මේ ඔක්කොම වගේ මෙන්න මෙතන තියෙන අයිටමුත් අපිට 100ට ගන්න පුළුවන්. මේ ෆ්‍රිජ් එකේ තියෙන බීම් බෝතුත් අපිට 100ට ගන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද 100 අයිටම් එකක් තෝරගන්නේ කියලා. මෙන්න මේ වගේ රෝස පාටින් මිලක් සඳහන් වෙලා නැති අයිටම් තියෙනවා නම් ඒවා ඔක්කොම 100යි. අපි මේ අයිටම් එක වල මෙන්න මේකේ ඔයාලා පේනවා මෙතන yen 220ක් කියලා ගහලා තියෙනවා. ඒත් ඒ වගේම තව අයිටම් එකක් තියෙනවා මෙන්න මේක. ඔයාලා පේනවාද මෙන්න මේකේ කිසිම එකක් සඳහන් වෙන්නේ නැහැ. කියන මෙන්න මේක 100යි. ඔයාලා මේක 100ට ගන්න පුළුවන්. අපි යමු ගෑනු ළමයි ආසම් පැත්තට. මෙන්න මේ තියෙන මේකප් ඒරියා එක. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන අයිටමුත් අපිට 100ට මිලදී ගන්න පුළුවන්. මේකප් බඩු තියෙනවා. ගොඩක් ಜಾති තියෙනවා. සමහර අයිටම් තියෙනවා yen 200ක් වගේ එනවා. ඒත් මේකේ ගොඩක් අයිටම් අපිට 100ට ගන්න පුළුවන්. එන්න ඔයාලා පේනන්නේ මෙන්න මෙතන 200ක් කියලා සඳහන් කරලා තියෙන ඒවා. මෙන්න මේවා. මේ වගේ ඒවා අපිට ගන්න පුළුවන් 100ට. එන්න මේ බිස්කට් පැකටුත් අපිට 100ට ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. ඔයාලා මගේ වීඩියෝස් බලන අලුත් කෙනෙක් නම් අමතන නොකර subscribe button එක click කරන්න. ඒ වගේම ඊළඟ පැත්තේ ඉන්න notification bell icon එක all දාලා තියාගන්න. එහෙනම් ඉතින් sayonara.